හව් මේ කමෙන්ට් එක බලලා යන්නකෝ. මේ මගේ අතේ තියෙන pH මීටර් එකක්. ඔයාලා කලින් වීඩියෝ එකේදී pH මීටරය ගැන අහපු නිසායි මේ වීඩියෝ එක අද කරන්න හිතුවේ. මුලින්ම අපි බලමු pH අගය බලාගන්නේ කොහොමද කියලා. ඒ වගේ pH මීටර් එකක් ආධාරයෙන් ඒක කරගන්න පුළුවන්. ඕනෑම ඔන්ලයින් වෙබ්සයිට් එකකින් මේක ගෙන්න ගන්න පුළුවන්. මම නම් දරස් එකෙන් ගෙන්න ගත්තේ. AliExpress එකෙන් Alibaba එකෙන් උනත් මේක ගෙන්න ගන්න පුළුවන්. ගෙන්වා ගැනීමට අපහසු කෙනෙක් ඉන්නවා නම් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කුෂිකර්ම මුලධාරී මහත්තයා හම්බ වෙලා පස් සාම්පලයක් අරන් ගිහිල්ලා මේක චෙක් කරගන්න පුළුවන්. විශේෂයෙන් ඉඟුරු වගාව සම්බන්ධයෙන් අපි කතා කරන හින්දා පස්සේ pH අගයේ විදිහට 5.57 අතර වෙන්න ඕනේ. එලෙස ප්‍රශස්ත pH මට්ටමින් තියෙනකොට ශාකයේ නිසි ආකාරයෙන් වර්ධනය සිද්ධ වෙනවා. සහ පෝෂණය උරා ගැනීම පහසු වෙනවා. රෝගවලට රොතු දීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම අපේක්ෂිත අස්වැන්න ලබා ගන්නත් මේ තුලින් හැකියාව ලැබෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා power button එක සහ measure button එකක්. power button එක උපුහාම පේනවා pH level එක, moisture එක සහ temperature එක අපිට මේකෙන් පෙන්වුම් කරනවා. මේ ආකාරයට මේ පස්සේ මේ කූරු දෙක ඒ සවි කරයින් පස්සේ අපිට measure කියන button එක උපුහාම අපිට නිසි pH අගය බලා ගන්න පුළුවන්. මේ වගේ ඔයාලා ඉඟුරු වගාව සම්බන්ධයෙන් නොදන්න යම් ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් කරන් යන්න. ඉදිරියේදීත් මම ඒවට උත්තර දෙන්න සූදානම්ින් ඉන්නවා.